2024 YR4 ග්‍රහකය මුලින් 3032 දී පෘථිවියේ ගැටීමට 3% සම්භාවිතාවක් තිබුණත් මේ වන විට ඒ අගය නොගිනිය හැකි ලෙස පහළ ගිහින් සඳහා ගැටීමේ සම්භාවිතාව 4% දක්වා ඉහළ ගිහින් තියෙනවා. අඩි 180ක් විතර පළල මේ ග්‍රහකය සිටිකිල. ඒ කියන්නේ පෘථිවියට කඩා පාත් වුණොත් නගරයක්ව වැසී යාමේ අවදානම සහිත ග්‍රහකයක්. පෘථිවිය අවදානමෙන් බේරී ගියත් සඳහා ගැටීමේ සම්භාවිතාව ඉහළ ගිහින් තියෙන පසුබිමක විද්‍යාඥයන් කියන්නේ මේ ප්‍රබල ගැටුම පෘථිවියට දිස්වේවි කියලයි. මේ නිසා අභ්‍යවකාශයට මුසුවන චන්ද්‍ර කබලේ සුන්බුන් කොටස් දිගින් දිගටම ශුද්‍ර උල්කා වශයෙන් පෘථිවියට කඩා වැටීමේ අවදානම තියෙනවා. විද්‍යාඥයන් කියන විදිහට මේ ගැටුම නිසා පෘථිවි වායුගෝලයට ඇතුළු වන ශුද්‍ර උල්කා ප්‍රමාණය 10 ගුණයකින් විතර වැඩි වෙනවා. ඇතැම් විද්‍යාඥයන් කියන්නේ මේක ඩාට් වගේ ග්‍රහ ආරක්ෂණ මෙහෙයුම්වල ශක්්‍යතාවය අධ්‍යයනය කරන්න හොඳ අවස්ථාවක් කරගත හැකි බවයි. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.